ඔයාගේ අතේ තියෙන සල්ලි ටිකට නැති කරගන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා අපිට රටින් නැගෙනට විශේෂයෙන්. රටේ ඉද්දි පුළුවන් ලංකාවට ඇවිල්ලා ඒවලත් පුළුවන් ඇවිල්ලත් පුළුවන්. ඔයා ඒ වන සල්ලි කොහෙටද වියදම් වුණේ කියලා අහන්නවට අයිතියක් තියෙනවා. ගොඩක් අය ඔක අහන්නේ ෆැමිලි එකට වුණා පවුලට වුණත් වියදම් කරනකොට ඔළුවෙන් කල්පනා කරලා කරන්න ඕන සල්ලි නැති වෙලාම බලන්න ඕන. රයිට් ඒවරැල්ලත් නෑ. රයිට් සල්ලි නැති වුණොත් ඒවරැල්ලත් නෑ රට ඉන්නකොට ඉතින් සල්ලි එනවනේ නේ අතට එනකොට ඉතින් කාසි ඇතිදාට නැති නෑ ඕන තරම් ඉන්නවා. ගොඩක් වෙලාට යාළුවෙක් ඇවිල්ලා ඔයගේ සජෙෂන්යක් කරද්දී ඒ යාළුවා මේ දවස්වල ලංකාවේ මොනවද කරේ කියලා පොඩ්ඩක් කෝල් කරලා තව කාගෙන් හරි අහලා බලන්න. සමහරවිට ඔයා ගාවට යාළුවා ඇවිල්ලා බිස්නස් අයිඩියා එක දාන්නේ යාළුවා කරපු ඔක්කොම මේ වෙද්දි ඔස්ට්‍රේලියා නිසා ඔය එකතු වෙලා චක බ්ලාස්ට් එක ඇත්තේ. අයිබෝවන් බිස්පේන්ස් කැඩමි පොඩ්කාස්ට් එපිසෝඩ් 9 බිඳුවයි 76 602 61 71 අපේ කන්ඩක්ට් නම්බර් එක අපේ WhatsApp නම්බර් එක පටන් ගන්නකොට මේ නම්බර් එක අපි මතක් කරන්නේ ඔබ අපිත් එක්ක නිතර සහ පැහැදිලිව කන්ටැක්ට් වෙන ලයින් එක මේක හින්දා මම දවස ගානේ සෑහෙන ප්‍රශ්න සහ සෑහෙන යෝජනා සෑහෙන කතා මේ නම්බර්ස් හරහා අපිට එනවා. ඒක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ සෑහෙන මේ වගේ දේවල් එනවා. අපිට සතුටුයි ඉතින් මෙහෙම පිරිසක් හැදෙන එක නේද නිලේන්ද්‍ර කියන්නේ මේ අනිවාර්යයි. දැන් ඕක අපි දැකපු දේ තමයි මේ ලංකාව ඇතුලේ පිට සෑහෙන කමියුනිටි එකක් ඉන්නවා සහ ලංකාවෙන් පිටත් අපේ කමියුනිටි එකක් වෙනම ඉන්නවා. ඒ කියන්නේ ඒකත් එම කොරියාව වල පමණ කට්ටිය මිඩල් ඊස්ට් වල ඔස්ට්‍රේලියා කැනඩා යුරෝප රටවල් වල ඩෙන්මාර්ක් මට ඊළඟදී කතා වුණා. ඊට පස්සේ නිව්සීලන්ඩ් සෑහෙන අපිත් එක්ක කමියුනිටි එකක් බිල්ඩ් වෙන්නේ. මේකේ අර හැමෝටම මේ ඕන එකම එක දෙයයි. ඒ කියන්නේ ගොඩ යන්න. ගොඩ යන්න මේ තමන්ගේ පර්සනල් ෆයිනෑන්ෂල් වෙල්ත් එක බිල්ඩ් කරගන්න සහ මෙතනින් එහාට දෙයක් හිතන්න. සබින් බිස්නස් අදහස් තියෙන කට්ටිය ඉතින් මේ හැමෝටම ඕන ඒ දේ අප හිතන්නේ අපි අර අපේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක මම හිතන්නේ මේක කට්ටියට ඔළුවට යනවා. ඉතින් මේ අපි බලමු මේගොල්ලෝ මොකද අපිටත් සෑහෙන සතුටුයි මේ අපිත් එක්ක අපි වටා බිල්ඩ් වෙච්ච කමියුනිටි එකක් ආරේ. අලුත් දෙයක් ගැන හිතන එක. ඒ හින්දා දිගට මේ එන්ගේජ්මන්ට් එක තියාගන්න. අපිව සතුටු කරන්න නෙවෙයි ඔබව ගොඩ යන්න ඕන නිසා ඔබ ගොඩ යා යුතු නිසා සහ අපි හැමදාම මතක් කරනවා වගේ නිලේන්ද්‍ර මම අපේ ටීම් එක සහ ඔබ අපි හැමෝම එකතු වෙලා කරන ටීම් වර්ක් එකක් මේක. අතන මගේ වැඩක් ජීවන් දුලා එතකොට හැමෝම දැන් කතා කරද්දී WhatsApp වලින් මැසේජ් කරද්දී අපේ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට්ස් දාද්දී දුරංජන් සහ ජීවන් තමයි ඔබේ කමෙන්ට්ස් සහ මැසේජස් මුලින්ම බලන්නේ. ඊට පස්සේ ඒවා ෆිල්ටර් කරලා අවශ්‍ය අයට නිලේන්ද්‍ර ඇතුළු අපේ රිසෝස් පර්සන් පූල් එකේ ඉන්න අයට ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ. ලොකු වැඩක් මේක ඇතුළේ කරනවා. කොහොම හරි අපි හැබැයි අවශ්‍ය දේවල් ටික උත්තර ටික දෙනවා සහ අවශ්‍ය ගයිඩ් එක දෙනවා. ඒ ටික අපි අකුරටම උරටම කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ channel එකෙන් මේ පොඩ්කාස්ට් සීරීස් එකෙන් ගන්න ඕන ප්‍රයෝජනය ඔබ ගන්න කියලා අපි බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. දැන් මේ යන්නේ 9. ඔහුගේ එපිසෝඩ් ටිකත් පිළිවෙලට බලාගෙන එන්න. සෑහෙන දෙයක් දැනගන්න පුළුවන් සහ සෑහෙන තත්ත්වකට එන්න පුළුවන්. තව එපිසෝඩ් දෙක තුනක් ක්‍රියාත්මක වෙන්න. අනිවාර්යයෙන්. නිකන් නම් ඉන්න එපා. ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක වීම තුළ තමයි නිලේන්ද්‍ර මේ මහන්සියලා කරන පොඩ්කාස්ට් එකේ සාමයේ දෙන දැනුමේ නිලේන්ද්‍ර සහ අපි හැමෝටම මේ සතුට තියෙන්නේ. ඒ නිසා ක්‍රියාත්මක වෙන්න. ඒක තමයි අපේ ආදරණීය ඉල්ලීම. අපි පහුගිය එපිසෝඩ් එකෙන් නිකම්මට වගේ කිව්වා සහ අපිට හිතුණා මේ වෙලාවේ රටේ ඉන්න අය දැන් මතක් කරා වගේ. මේ වෙලාවේ විදේශගත වෙලා ඉන්න අයට විදේශගතව සේවය කරන අයට සහ විදේශගතව පදිංචි වෙලා ඉන්න අයට මේක පොදුනේ වෙනසක් නෑනේ. හැමෝම සල්ලි හම්බ කරනවානේ. ඒ නිසා ඒ අයට තියෙන ආයෝජන අවස්ථා මොනවද? සල්ලි ටික ලංකාවට එවනවා නම් යම් හෝබිතියකින් ඒ සල්ලි ටිකට මොනවද කරන්න පුළුවන් ලංකාව ඇතුලේ? කොරියා ගියා නම් ජපාන් ගියා නම් ඔබ ඔබේ සේවා කාලය අවුරුදු 5ද 10ද සම්පූර්ණ කද ලංකාවට එද්දී ඔබ හම්බ කරපු සල්ලි ටික මොන වගේ තැනක තියෙනවටද ඔබ කැමති? අපි හිතනවා ඒක ග්‍රෝ වෙලා තියෙනට ඔබ කැමති ඇති කියලා. ඒ නිසා ඒක වැවිලා තියෙනට ඔබ කැමති ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒක වවන්න නම් මොනවද කරන්න ඕන? ඒක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් වෙන්න පුළුවන් මොකක් හරි. අපි අද දිනේන්ද්‍රගෙන් අහන්නේ ඒකේ තියෙන සජෙෂන්ස් ටික මුලින්ම දැනගන්න කැමති ඔයාගේ එක්ස්පීරියන්ස් එක අනුව. රට ගිහිල්ලා හම්බ කරන අය නාගන්න අනාගන්න තැන් ටික මොකක්ද? අපි නිකන් හිතමු කොරියා ගිහිල්ලා අපේ කොල්ලෙක් ආදරණීය සහෝදරයෙක් අවුරුදු 5ක් හම්බ කරගන්න සල්ලි ටික. නාගන්න අනාගන්න තැන් ටික මොකද්ද ඔයාලා නිකන් දැනෙන තේරෙන සහ දැකලා තියෙන විදියට. ඔයාලා කියනවනේ කාසි ඇතිදාට නැති නෑ ඕන ඕන කීම. ඒ වගේ තමයි.
ඒ කියන්නේ දැන් සමහරලාට අපිට ගමේ ඉන්නකොට මේ සත පහකින්වත් උදව් කරමු නැති කෙනෙක් රයිට් අතට අපේ කොල්ලෙක්ගේ අතට සල්ලි එනකොට රයිට් රට ඉන්නකොට ඉතින් සල්ලි එනවනේ නේ අතට එනකොට ඉතින් කාසි ඇතිදාට නැති නෑ ඕන තරම් ඉන්නවා රයිට් එතකොට යාළුවෝ මිත්‍රයෝ ඔබට ඕන තරම් එයි දැන් මම හොඳට මං කියන්නේ මේ කට්ටියට බලන්න කියලා මගේ යාළුවෝ මට කිව්වා මේ රවි මේ වචන් මම මේ මැසෙන්ජර් එකේ හරි මේ WhatsApp එකේ හරි කවුරු හරි වැඩි කාලයක් මාත් එක්ක කතා නොකරපු යාළුවෙක් හරි කවුරු හරි එක්කෙනෙක් හලෝ මචං කියලා දැම්මොත් එහෙම මම සෑහෙන බය වෙනවා ඒකෙන් මං කිව්වා මං ඇයි කියලා නෑ නෑ කියනවා මේ දැන් කීයක් හරි ඉල්ලන්නනේ ඔය එන්නේ කියලා තරෙත් ඉතින් ඒක තමයි කතාව රයිට් එතනින් පටන් ගත්තට පස්සේ ඔයාගේ අතේ තියෙන සල්ලි ටිකට නැති කරගන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා අපිට රටින් ඉන්න කෙනෙක්ට විශේෂයෙන් රටේ ඉඳද්දි පුළුවන් ලංකාවට ඇවිල්ලා එවලත් පුළුවන් ඇවිල්ලත් පුළුවන් ඕන විදිහකින් පුළුවන් රටේ ඉඳද්දි පුළුවන් ලංකාවට ඇවිල්ලත් පුළුවන් ඕන තරම් පුළුවන් ඉතින් මේකෙදී හැම වෙලේම බලන්න දැන් ඔයා බොහොම මහන්සි වෙන්නේ එකක් සල්ලි හම්බ කරන්නේ සෑහෙන කන්ටක් කනවනේ මොකද මෙහෙ නැතුව ඒ රටකට ඇවිල්ලා තමන්ගේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා ඔය හම්බ කරපු සල්ලි නැති කරගන්න අවශ්‍ය නැහැ මොකද සමහරලාට ඔයාට වර්ක් පර්මිට් එකක් වර්ක් වීසා එකක් ඕකක් තියෙන්නේ ඒ වගේ එම්ප්ලොයි එක සොරි එම්ප්ලොයර් එක ඔයාට තියෙන මේ ඒ ඇග්‍රීමන්ට් එක තියෙන යම්කිසි ටික කාලයක එතකොට ඔය කාලෙට කොහොමද දැනගන්න ඕනේ ඒ කාලය ඇතුලේ පටස් ගාලා මැච් එක ගන්න ඉවර කරා හැබැයි අර මම කිව්වා වගේ අර ඉස්සෙල්ලා එන හායි මචන් නම් කියන පරිස්සම් වෙන්න ඕන සමහරලාට ඔයාලගේ ඩේටාබේස් හොයාගෙන සමහර කට්ටිය එක එක මම ගිය පාර එපිසෝඩ් එකේ කිව්වා වගේ පිරමීඩ ආයෝජන ක්‍රම ඔයාට ප්‍රොමෝට් කරන්න පුළුවන් රයිට් ඒවා ඔයාට කියන්න පුළුවන් රයිට් එතකොට ඒ වගේ ගැලවෙන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා එපිසෝඩ් එකේ කිව්වා ඒ ගොඩක්ම අපේ අයින්ස කොල්ලට අවුන මොකද අර ලංකාවේ වෙන දේ දන්නේ නැහැනේ ගොඩක් අය. ඒ වෙන දේ පිරමීඩ් හරි වෙන්න පුළුවන්. දැන් ලංකාවේ දවස ගානේ නිවුස් යනවා, දකින්නවා, පත්තරවල ඒක ඉන්ෆර්මේෂන් එක එනවා. මේක කේස් එකක ඉන්ෆර්මේෂන් එක එනවා. දැන් රටේ දේ ඉන්ෆර්මේෂන් එක එන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ඒක Facebook එකෙන් හරි එහෙම දැක්කොත් විතරයි. එතකොට අර එහෙම ප්‍රශ්නයක් තියෙනවා දන්නේ නැහැ ගොඩක් අය. එතකොට මේ මට ඇවිල්ලා පපමණක් කට්ටිය කියලා දිනවා මේ මම මෙන්න මේ account එකකට සල්ලි දැම්මා මේ මේක නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඒ පැත්තෙන් withdraw කරන එක නවත්තන්න පුළුවන්. right Facebook හරි Messenger හරි මොනවද කියන්නේ මේ TikTok හරි කොහෙන් හරි දැන හැඳුනුම් ගමක් ඇති කරගෙන පිට රටින් අපේ සහෝදරයෝ right සල්ලි දාලා මොකක් හරි account එකකට මේක නවත්ත ගන්න කොහොමද? ඒක withdraw කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවා ඉතින් ඒක level එකකට කරන්න පුළුවන් වෙයි කියලා දෙනවා. හැබැයි එතනින් එහාට ඔක බෑ right ඒක අමාරු. right එතකොට ඔබ සබුද්ධිකව හිතන්න ඕන ඇයි මම මේ තව කෙනෙක්ට සල්ලි දෙන්නේ රයිට් නම්බර එක පිටරටින් එක්කෙනෙක් කවුරු හරි රයිට් කොරියාව වලින් අපේ කොල්ලෙක් මිඩල් ඊස්ට් වල ඉන්න කොල්ලෙක් හිතන්න ඕන ඇයි මම කාට හරි සල්ලි දෙන්නේ කියලා මම හම්බ කරන සල්ලි රයිට් අන්න ඒ කියන පළවෙනි ප්‍රශ්නේ තමන්ගේ ඔළුවට දාගන්න ඇයි මම මේ සල්ලි දෙන්නේ ඇයි කියන එකට ඒ අදාළ පුද්ගලයාගෙන් මොකක් හරි හොඳ සාධනීය පිළිතුරක් පාට ආවේ නැත්තම් දෙන එක ගැන දෙහිත් එපාරක් තුපාරක් හිතනවා එතකොට අර මම කිව්වා වගේ ඒවා නවත්ත ගන්න පුළුවන්. හැබැයි දැන් මේකේ තවත් කේස් තියෙනවා. දැන් සමහර කට්ටිය මෙන්න මෙහෙමවත් කරලා තියෙනවා. සමහර කට්ටිය තමන්ගේ හොඳම පවුලේ ළඟ අයට රයිට් ඒගොල්ලන්ට අරන් දීලා තිනවා බස් අරන් දීලා තියෙනවා. රයිට් ඊට පස්සේ වෑන් වාහන අරන් දීලා තියෙනවා. රයිට් අනුන්ගේ නමින් ඉඩම් අරන් දී. ඔය වාහන නම් එතන පොඩි ට්‍රෙන්ඩ් එකක් විදිහට යනවා. ඒක අනිවාර්යයෙන්. ඒක ඕවට ඉතින් අනිත් පැත්තට කියන්නත් බෑ. ඒතකොට නිකන් වෙන විදිහට ගන්න පුළුවන් සමහර විට. කියන්නේ අපි කොල්ලෝ නම් එහෙම හිතන්නේ නැති වෙයි. නම් සමහරුන්ට එහෙම හිතන්න පුළුවන්. මේ මට කරගන්න බැරි හින්දා මොන් අපිට කරගන්න දෙන්නේ. එහෙම වෙන්න පුළුවන්නේ. හැබැයි ඉතින් මම දන්නවා කියන්ස් කියපු එහෙම තමන්ට මම හැම වෙලේම කියන්නේ තමන්ට කන්ට්‍රෝල් කරගන්න අමාරු දෙයකට සල්ලි යොමු කරන්න එපා. මොකද ඔයා ඉන්නේ පිටරටක නම් මෙහෙ ඔයාට හොඳම ළඟම නෑයෙක්. රයිට් නෑයෙක් හරි ඔබ අඳුරන හොඳම කෙනෙක් ඉන්නවනම් ඒක අරන් දැම්මට කමක් නෑ. හැබැයි එහෙම නොකරොත් එහෙම කෙනෙක්ට ඔක ඔය සල්ලි ටික පම්ප් කරගන්න බැරි නම් ඒ සල්ලි තමන් ගාව තියාගන්න ඕනේ. එහෙම කරනවට වඩා. ඔය සමහරලාට මම දන්න කට්ටිය ඉන්නවා ඔය බස් එකේම අරන් දාලා දිල්ල මොකද අපිට. හරි ආසයිනේ ලොකු වාහනයක් නේ ඔක බස් එක. අපි ආසයි ඇත්තටම. කොල්ලෝ ආසයිනේ. අරන් දාලා අන්තිමට බස් එක හැම ගහ. රයිට් හැම ගහලා ගන්න දෙයක්වත් නෑ. රයිට් සමහරලාට ටූරිසම් දෙනවා කියලා වෑන් අරන් දාලා. නෑ. හැබැයි තමන්ට හොඳ ෂුවර් විශ්වාසයි. මේ මම අරන් දාන මේ වාහනේ බස් එකද වෑන් එකද ටූරිසම් කරන්න කාර් ගන්න. මේක මගේ වගේ
ආරක්ෂා කරයි කියලා හිතනවනම් විතර තුන්නට කමක් නැහැ. සායක ඉන්වෙස්ට්මන්ට් එකක් කියන එක ෂුවර් නම්. ෂුවර්ඩ්. ඒ කියන්නේ දැන් සමහරවිට ලංකාව ඇතුලේ වාහනයක් කියනකොළු සමහර ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමේ. ඔව්. රයිට්. එතකොට ඒක තමන්ට ෂුවර් නම් ඒක කරාට කමක් නැහැ. හැබැයි තමන්ට ෂුවර් නැතිනම් ඔය අනිත් ඔයා අරන් දෙන එක රයිට්. සමහරවිට තමන්ගේ හොඳම ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්. එයා මේකට මේ ගන්න සල්ලි වලින් මම අරන් දෙන වාහනේ මම මේක කවාසිනියා කරයි කියලා හිතුනොත් දෙන්න එපා. ඊට වඩා හොඳයි ඒ සල්ලි ටික ඔයාගාව තියාගන්න එක. රයිට්. එතකොට ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අපේ කට්ටිය කරන වැඩ. එහෙම නැත්තම් මෙහෙ ඉන්න තව කවුරු හරි යන ළමයට පිරිමි ළමයට සල්ලි වියදම් කරනවා. රයිට්. ඒ වගේවත් වෙනවා නේ. ඉමෝෂනල් ගෑලි ඉතින් ඒ අනේ. ඉමෝෂනල් ඇත්තටම ඒ වගේ මොකද ඕගොල්ලෝ ඔතන ඉඳන් හංගල්ලි හම්බ කරනවා ඕන තරම් මෙහෙ ඉන්නවා. රයිට්. ඕගොල්ලන්ගෙන් සල්ලි ටික දැහ ගන්න පුළුවන් කට්ටිය. රයිට්. එතකොට ඒවට අහු වෙන්න එපා. අහු වෙන්න එපා. හැබැයි මේ හිතන්න ඕන තමයි කොච්චර මහන්සි ගන්නද. මේ මහන්සිලා සල්ලි ටික රැක ගන්න ඕන. එතකොට අර කාරණා කීපයයි ඒ වගේ අර ඔබව ටැප් කරන කට්ටිය ඉන්නවනම් බලන්න ඇයි මම මෙයාට සල්ලි දෙන්නේ කියන එක හිතන්න එක. නම්බර දෙක එහෙම කාට හරි සල්ලි දෙනවනම් ඔයාට තියෙන්න ඕන ඔයා ගාව තියනවට වඩා මේක මට රැකලා දෙයි කියන විශ්වාසයක් එයාගේ වාට එන්න ඕන. ඒ දෙකම එන්නේ නැත්තම් සල්ලි දෙන්න එපා. හරි. එහෙනම් මොනවද කරන්න පුළුවන්? ඕකේ මේ තව කෑල්ලක් තියෙනවා ඒක මේ ඔය Facebook එකේ එහෙම අභිනව උඩපල්ලා ඇද්දි ඔය මේ සජෙස්ට් වෙනවානේ ඔය රටේ ඉන්න ළමයින්ගේ pages අපි ඉන්නවන්නේ නිකන් සජෙස්ට් වෙනවානේ අපිට follow කරන්න කියලා. ඒ වගේ ළමයි දාන සමහර ප්‍රශ්න පව් ඉතින්. මම සරලව ගම නිකන් එක ප්‍රශ්නයක් උදාහරණයක් විදිහට මම මාසෙට ලක්ෂයක් දදා හිටියා ගෙදෙට්ට. අම්මට ලක්ෂයක් දදා හිටියා. ගිය මාසෙ අම්මා කියනවා බෑ 1,50,000 ගණන් දාන්න කියලා. ඒ සල්ලි වලට මොකද්ද කරන්න කියලා මම දන්නේ නැහැ. සමහර විට ඒ සල්ලි වලින් ඉතින් පවුලේ නඩත්තු වෙනවා වෙන්න පුළුවන්. තව සහෝදර සහෝදරි නඩත්තු වෙන්න පුළුවන්. ඒ කොල්ලට ඉතින් ඒක එපා කියන්නත් බෑ. ඇයි බැරි? මේ මම අනිත් පැත්තට වගේ බැරලා ප්‍රශ්නයක් අහන්න. ඇයි බැරි? එපා කියන්න බැරි ඇයි? රවි සල්ලි කාගේද? ඔයාගේ. රයිට්. පවුලට වුණත් අර මම ගිය පාර අපේ එපිසෝඩ් එකක් කිව්වා දරුවන්ට වේදක් කරන එක වුණත් එක ලිමිට් එකකට කරන්න ඕන. පවුලට ඒ කියන්නේ හොඳ ඔයා ෆයිනෑන්ෂල් ප්ලෑනින් ඇතුව පර්සනල් ෆයිනෑන්ෂල් ඩෙවලොප් කරන කෙනෙක් නම් පවුලට වුණත් සල්ලි වේදම් කරන්න ඕන එක ලිමිට් එකකට. දැන් පවුල කියන්නේ වයිෆ් නෙමෙයි ෆැමිලි රයිට්. ෆැමිලි එකට සල්ලි වේදම් කරන්න ඕන එක ලිමිට් එකකට. මොකද ඔයාගේ ඉස්සරහ තියෙන රිටයර්මන්ට් එකට තියෙන සල්ලි ටික වියදම් කරගෙන සමහර වෙලාවට ඔයාට ඉතිරියක් උන් නැත්තම් රයිට් කවුද බලාගන්න පස්සේ කාලෙකනේ. මොකද අපි කනගාටුවෙන් කියනවා ලංකාවේ ඉතින් අර විශ්‍රාම සැලසුමක් නැහනේ මේ රජයේ නොවන සේවකයෙක්ට. රයිට්. එතකොට එහෙම විශ්‍රාම සැලසුමක් Tamanට නැත්තම් Taman කීයක් හරි ඉතුරු කරගන්න ඕන. රයිට්. එතකොට පවුලට උනත් අර මම වාගේ ප්‍රශ්න කියන්නේ හරි 1,50,000 මේ ලක්ෂ නම් ඒ ලක්ෂය. එච්චරයි. රයිට්. එතනින් එහාට ඒ ලක්ෂය ඇතුලේ ගේම ගහගන්න එක අම්මා දැනගන්න ඕන. තේරෙනවනේ? අම්මට ඒ ගේම් එක ප්ලේ කරගන්න බැරි නම් 50,000ක් අතින් දෙන එක ඔයාගේ වැඩක් නෙමෙයි. මම මේ කියා කරේ. හිතරි දෙන්න පුළුවන් ආ. ඔව්. මම දන්නේ. අම්මට සලකන්න එපා කියනවනේ මේ ආවිල්ල මොකද්ද මේ කරන්නේ? රයිට්. එහෙම නෙමෙයි. හැබැයි ලක්ෂයක් ඔයා දෙනවා නම් ඒ ලක්ෂය ඇතුලේ අම්මා ජීවත් වෙන්න ඕන. රයිට්. එහෙම බැරි නම් ඒක එතනින් නවත්තන්න. රයිට්. එතකොට ඒක රයිට්. එතකොට මේ අර හાર્ඩ් ඩිසිෂන් ගන්න ඕනේ මේ ඉන්වෙස්ට්මන්ට් එකේ. රයිට්. ඉන්වෙස්ට්මන්ට් එකේදී හાર્ඩ් ඩිසිෂන් ගන්න. අනිත් එක ඒ ඔයා එවන සල්ලි කොහෙටද වියදම් වුනේ කියලා අහන්නවට අයිතියක් තියෙනවා. ගොඩක් අය ඔක අහන්නේ නැහැ. ඔව් රයිට්. ආදරේට නැත්තම් නේ කීකේම තියෙනවනේ. ආදරේට නැත්තම් මේ හිත නරක් වෙයි. රයිට්. අනිත් එක ගොඩක් වෙලාවට මේ ඔය කනගාටුව කියන්න සමහරලාට නේ ඔය දෙමාපියන්ටයි මේ නැත්තම් ළඟම ඥාතීන්ටයි තියෙන ප්‍රශ්න වලත් ඉවරයක් නැහැනේ. ඔව්. ඔව්. ඔව් ඒක හරි. තියෙන ප්‍රශ්නත් ඉවරයක් නැහැනේ. සමහර නෑ ඔය කිව්වට. දැන් ලෙඩකට දුකකට කන්න ඒක වෙනම ඒක වෙනම කතාවක්. හරිද? හැබැයි කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවනේ නේ. කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ මරණාධාර සමිතිය ප්‍රශ්නයක් කියයි. මේ ප්‍රශ්නයක් කියයි. රයිට්. ඒ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. එතකොට වාදර ගන්න ඕන මොලේ පාවිච්චි කරලා හම්බ කරපු කාලේ ටික ඉතුරු කරගන්න. රයිට්. මොකද නැත්තම් ඔයා වියදම් කරන්න ඒ පැත්තෙන් එන රික්වයර්මන්ට්ස් උත් වැඩි වෙනවා. රයිට්. ඒගොල්ලන්ගේ කියන අවශ්‍යතාවලු එන්න වැඩි වෙනවා. ඒ ඉවරයක් වෙන්නේ නැහැ. ඒතර ඔයා දරගන්න ඕනේ මෙච්චරයි දෙන්න. හරි. ලක්ෂයක් දෙන්නේ 50,000 දෙන්නේ එච්චරයි. රයිට්. ඒක කොහෙටද ගියේ කියලා දැනගන්නත් ඔයාට අයිතියක් තියෙනවා. රයිට්. දරුවගේ අධ්‍යාපනයට ගියාද? නැත්තම් ගෙදර මොනවා හරි අලුත් වැඩියාවක් කරනවද? ඒ දෙයට දැනගන්න ඔයාට අයිතියක් තියෙනවා. එච්චර.
ඒ ලිමිටේෂන් සවා තියාගෙන ඔට ගැන කන්ට්‍රෝල්ස් කියලා ඒ කන්ට්‍රෝල්ටික තියාගන්න ඕන ඔයාගේ අතේ ඒක ඉතාමත්ම වැදගත්. එතකොට මේ සමහර අය අපේ කොල්ල කරනවා තමන්ගේ කියන සම්පූර්ණ තමන්ගේ ඉන්කම් එක බාර දෙනවා තව කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න කියන. ගොඩක් අයට වයිෆ්ට අතරේ සම්පූර්ණ වක්කීම දෙනවා සල්ලි ටික සම්පූර්ණයෙන් ගෙඩිය පිටින්ම ලංකාවට යනවා සම්පූර්ණයෙන් වයිෆ්ට කන්ට්‍රෝල් කරන්න ඒක දෙනවා. ඒක රටේ ඉඳන් වැඩ කරන උදේ ඉඳන් අපි පැය 12 15 shift වල වැඩ කරන කොල්ලෙක්ට රිලැක්ස් එකක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. ඔබ දන්නේ ඒක හොඳද නරකද සාමාන්‍ය එහෙම දෙන එක බල්ක් පිටින්ම දෙන එක හොඳ නරකද ඔයා හිතන විදියට? හැම වෙලේම තමන්ටත් ආරක්ෂාවක් ලැබෙන විදියට ඔය වැඩේ කරන්න හරි මම මෙම වයිෆ්ට දෙන්න එපා කියලා මට කියන්න බෑ. ඒක ඉමෝෂනල් කේස් එකක් කරවි. මට වෙන්න මෙහෙම අදහසක් දෙන්න පුළුවන්. දෙනව නම් ඔබේ මුදල් වලට වගවීමක් ඔබට තියෙනවා. එතකොට ඔබේ මුදල් එතනකො දෙනවා කියලා වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි රයිට්. ඕක අනිත් පැත්තට වෙන්න පුළුවන්. මිඩල් ඊස්ට් වල ඉන්න අපේ සහෝදරියා රයිට් කාන්තාගේ සහෝදරියා ගෙදර හස්බන්ඩ් සල්ලිය රයිට්. අන්න ඒක. එතකොට ඒ දෙනවනම් ඒ සල්ලි වලට උන්නේ වගවීමක් තියෙනවා. හැබැයි මම හැම වෙලේම කියනවා මුළු මුදලම වන්න එපා. තේරුණානේ? ගේ හදනවා හරි ගේ හදනවා. මුළු මුදලම වන්න එපා. රයිට්. මුළු මුදලම එවන්න නැති තාත්තුරකට ඔබ සුරක්ෂිතයි. රයිට්. මොකද ලම් ඩිස්ටන්ස් එකක් තියෙනවානේ. යෝනසර කතන්දර දැකලා තියෙනවනේ නේද? අපි මේ මාධ්‍ය කියනවා මොකද අපි කට්ටිය දන්නවා මේ. රයිට්. එතකොට ඒ ප්‍රශ්න තියෙන හන්දා මුළු මුදලම එවීමෙන් වලකින එක ඇඟට ගුණයි කියලා මට කියන්න පුළුවන්. රයිට්. හැබැයි ඒ තීරණය ඔබ අතේ. එතකොට ඔය දේ කරනකොට අර හැම වෙලේම බලන්න ඕන එකක් තමයි රවි මම එවන සල්ලි වල ආරක්ෂාව මොනවත් වෙන්නේ. ඊට පස්සේ හැම වෙලේම ඔයා බලන්න ලංකාව ඇතුලේ මේ දේවල් ඉන්වෙස්ට් කරනකොට මොන වගේ ඉන්වෙස්ට්මන්ට් ස්කීම්ස් වලටද ඔයාට යන්න පුළුවන් කියලා. රයිට්. මොන වගේ ඉන්වෙස්ට්මන්ට් ස්කීම්ස්. අපි දැන් ප්‍රධානම වැඩ දෙක ගැන පොඩි අවුලක් තියෙනවා කියලා අපි පැහැදිලිව දැන් කිව්වා. ඒ කියන්නේ පවුල සහ වාහන ඇතුළුව විශ්වාසය මත පිහිටා යම් කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනුවෙන් මුදල් ලබා දීම ඒ දෙකේම අවුලක් තියෙනවා. අවුල් නැති තැනුත් තියෙනවා. නමුත් අවුලකුත් තියෙනවා. මේවත් තියෙනවා අපි දැන් පවණක් කාරික සමහරවිට යාළුවෝ ඇවිල්ලා මේව කතා කරනවා මේ මම දැකපු දේවල්. මචං මේ පොඩි බිස්නස් එකක් තියෙනවා අත ගහමු. සෙට් එකක් කරන්න. සෙට් අපි අත ගහමුද මේ බිස්නස් මගේ බිස්නස් අයිඩියාවක් තියෙනවා අත ගහමු. රයිට්. මොනවා හරි බිස්නස් එකක් කරා. රයිට්. හැබැයි මේ ඒ වගේ වෙලාවට අර මම ආයෝජන කලබම් කියන්නේ අපි ගිය පාර කතා කරේ එපිසෝඩ් එකේ බැලුවේ නැත්තම් බලන්න. රයිට්. ඒකේ අපි කියන දැන් ඔය වගේ එකකට අත ගහනවන මුළු මුදලම තමන් ගාව තියෙනවා දාන්න එපා. 120ක් 30ක් වගේ විතරයි දාන්න ඕන. උඩරම 120යි මං කියන්නේ. මුළු ගානම දාන්න එපා. මොනේ රිස්ක් යනවා ගන්නෙ. එතකොට ඔය ගොඩක් වෙලාවට යාළුවෙක් ඇවිල්ලා ඔය වගේ සජෙෂන් එකක් කරද්දී ඒ යාළුවා මේ දවස්වල ලංකාවේ මොනවද කරේ කියලා පොඩ්ඩක් කෝල් කරලා තව කාගෙන් හරි අහලා බලන්න. සමහරවිට ඔයා ගාවට යාළුවා ඇවිල්ලා බිස්නස් අයිඩියා එක දාන්නේ යාළුවා කරපු ඔක්කොම මේ වෙද්දි ටොස්ට් වෙලා නිසා ඔතලා චක බ්ලාස්ට් එක ඇත්තේ. රයිට්. එතකොට තමන් කොණ්ඩ ගොළුෙන් කල්පනා කරලා බලන්න ඕන යාළුවා වටේ ඉන්න කට්ටිය ඔයා දනහනුන් කියලා තව කට්ටිය ඇතිනේ. මචං මෙයා මේ පෙරවට වතා කර මේකට මේ කොහොමද මිනිහාගේ වේදසල් තප්තේ? ආපෝ මචං මෙන්න මේමයි කියලා වැඩේ පටන් ගනි. රයිට්. අන්න ඒ සබුද්ධික භාවය කියන එක ඔබ තුල තියෙනවා. මොකද රටේ ඉන්න ඔයා අන්දන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. රයිට්. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඒක. ඒක මම කියන්නේ අර ෆැමිලි එකට උනත් වියදම් කරනකොට ඔයා පරිස්සමෙන් වියදම් කරන්න ඕන කියන තැන මම ඉන්නේ ඒකයි. මොකද මොනවා හරි දෙයක් අපිට වුණොත් රයිට් කොහේ හරි අපේ අතේ තියෙන ඕන සල්ලි ටිකක් අපි ගාව අපිව ආරක්ෂා වෙයි. එතකොට ඔබට කරන්න පුළුවන් මොනවද කියලා අපි ඊළඟ ප්‍රශ්නයක් නේ කට්ටිය දෙක තව. මේ මිනිස්සු කියන්නේ දෙන්න එපා. හැමෝට දෙන්න එපා. අට්ටි ගාලා කොහෙද ඔක දැන් තියාගන්නද අපි එරන් දෙරන්නත් කියන්න බෑ. ඒකත් අපි කියන්න බෑ. හරිද? ඉතින් ඒකට තමයි රවි අපි කියන්නේ මේ පාට ස්ථාවර තැන්පතු වල ටිකක් දාලා තියාගන්න. රයිට්. ස්ථාවර තැන්පතු වල තියෙන එක මහා ආරක්ෂිතයි. ඉතින් තමන්ගේ බැංකුවක් කඩු බැනිමිලු කරන බැංකුවක NRFC එක ඊට පස්සේ FD එක ස්ථාවර තැන්පතු වල මං කියන්නේ තමන්ගේ තියෙන එකතු කරපු සල්ලි වලින් 30-40ක් තියෙන එක සෑහෙන වැදගත්. ඊට පස්සේ කොහේ හරි අර හොඳ ඉඩම් කැලක් කරන්න. තමන්ගේ රට. රයිට්. ඉඩම් කැලක් කරන්න. ඉඩම් කැලක් කරන් දාලා ඒ කියන්නේ කොහෙවත් මේ කැලේක නෙමෙයි. රයිට්. හොඳ
ඇක්සස් තියෙන රෝඩ් එකක් තියෙන හොඳ තැනක ඉඩමක් කරන් දාලා වටේ තාප්පයක් ගහලා CCTV දාලා අරන් තියෙනවා. CCTV දාලා තමයි රටේ ඉන්නකොට තව බලන්න පුළුවන්. CCTV දාලා අරන් තියෙනවා. රයිට්. එහෙම නැත්නම් කඩ කාමරයක් කරන් කුයිල්. රයිට්. හැබැයි හැම එකටම CCTV දාලා. රයිට්. ඔප්පු අත්සන් කරන්නේ හරියට බලන්න. රයිට්. අන්න ඒ වගේ හොඳ රැෂනල් ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න. රයිට්. D එකක් ප්‍රොපර්ටි වල ඉන්වෙස්ට් කරන එකක්. ඒ හැම දෙයකටම ඔයාලට කන්ට්‍රෝල් එකක් තියෙනවානේ. ඒ කියන්නේ FD එකක් වුණත් ඔයා දැම්මොත් ඔයාලට කන්ට්‍රෝල් එකක් තියෙනවා මොබයිල් ඇප් එකෙන් බැංකුවේ. ඔයාලට බලන්න පුළුවන් FD එක තියෙනවද? ඒකට ඉන්ට්‍රස්ට් එක ඇඩ් වෙනවා දන්නවා. රයිට්. ඊට පස්සේ වෙල් බිල්ඩින් එකක් මොනාරි පෙන්ෂන් ෆන්ඩ් එකකට සල්ලි දැම්මොත් ඔයාලට ඕක මොබයිල් ඇප් වලින් බලන්න පුළුවන්. කන්ට්‍රෝල් එක තියෙනවා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා මේ ප්‍රොපර්ටි එකට සල්ලි දැම්මත් ඔයා CCTV එකක් දාලා තියෙනවා ඔයාලට ඕක කන්ට්‍රෝල් කරන්න බලන්න පුළුවන්. රයිට්. දැන් සමහරලාට ඔයා රට ඉන්නවා කියලා දැම්මොත් මේ එනකොට ඔයාට සමහරලාට එක එක ආයෝජන ක්‍රම අරන් එන්න පුළුවන් සමහරක් කට්ටිය. ගස් විකුණන්න එන්න පුළුවන්. තියෙනවනේ එක එක જાතිය රයිට්. ගස් විකුණන්න එන්න පුළුවන්. මැණික් විකුණන්න එන්න පුළුවන්. ඔවත් තියෙනවනේ ඔය එක. දේවල් තියෙනවා රයිට්. එතකොට ඒවයින් පරිස්සම් වෙලා මේ ඔළුව කෙලින් තියාගෙන මම මේ කිව්වට මේකට මේක කරන්න හරි අමාරුයි ආ මේක. මොකද හරි ආසයිද අපි ගස් ගන්න මැණික් ගන්න රයිට්. ඊට පස්සේ තමනත් තියෙනවා මේ එක ක්‍රම අරන් එනවා අපි. එතකොට ඒ වගේ එකක් පෙන්නද්දි මම මේ කිව්වම අනේ මේ ඔයිට වඩා බෙල මේක හම්බ වෙනවනේ කියලා කියනවා. හැබැයි විශ්වාස කරන එක තමයි පරිස්සමෙන් කරන්න ඕනේ රයිට්. එතකොට ඔය ඒ දේවල් නොකර මං කියන්නේ FD ගත්තාලා ඔය ඔයාට කරන්න තව එකක් තමයි හොඳ රිටයර්මන්ට් ප්ලෑන් ඉන්ෂුරන්ස් එකක් ගන්න. හොඳ ලංකාවේ තියෙන හොඳ මේ රෙපියුටඩ් ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් හොඳ රිටයර්මන්ට් ප්ලෑනින් ඉන්ෂුරන්ස් එකක් ගන්න. හොඳ ලොකු ගානකට දාන්න. දාලා එතකොට ඔයාට පිළිටලා හොඳ කැපිටල් එකකුත් එනවා. එතකොට මේ ඉන්ෂුරන්ස් එකේ ෆන්ඩ් එකත් අතර එනවා. රයිට්. කවුරු හරි බිස්නස් එකකට අත ගහන්න කියලා කිව්වොත් මොකද අපි බිස්නස් එකත් අපි ප්‍රොමෝට් කරනවා. රයිට්. ඒක නොකර ඉන්නේ නැහැ. කවුරු හරි ඔයාට බිස්නස් එකකට අත ගහන්න කියලා කිව්වොත් අත ගහන්න ඒ අදාළ පුද්ගලයා ඔයාට ඔයා තරම්ම ෂුවර් නෝ. රයිට්. මොකද අපි දැන් බිස්නස් වල අත ගහන්න කියලා කියන්නේ රවි ගොඩක් කරලා හොඳ බිස්නස් අයිඩියා තියෙන යාළුවෙක් ඔයාගේ සල්ලි ඉල්ලන්නත් පුළුවන්. නේ? ඒ කවුරු හරි ඔයාගේ හොඳ යාළුවෙක් හොඳ බිස්නස් අයිඩියා එකක් තියෙන කෙනෙක් ඔයාගේ සල්ලි ඉල්ලන්න පුළුවන්. එතකොට ඒ බිස්නස් එකට සල්ලි දානවනම් ඒ යාළුවාගේ විශ්වාසනීයත්වය පිළිබඳව අපෝල පළවෙනියෙන් බලන්න. හැබැයි දාන සල්ලි ප්‍රමාණය ඔයාගේ මුළු ආයෝජනයෙන් 120කට වඩා වැඩිපුර ඉස්සෙල්ලා යන්න එපා. රයිට්. ඔයාගේ අතේ දැන් ඔයාගාව ලක්ෂ 100ක් ඉතුරු කරගෙන ඉන්නවා නම් ලක්ෂ 20න් එහාට යන්න එපා. මුලින්. මොකද ඔයා 20ක් දානවා නම් අරයාගෙනුත් 30ක් එන්න ඕන. එතකොට තමයි අර ආයෝජනයේ තියෙන අපි කියන රිස්ක් එක කළමනාකරණය වෙන්නේ. රිස්ක් එක මැනේජ් වෙන්නේ. රයිට්. ඔයා 20ක් දානවා නම් අරයා 20ක් දාන්න ඕන. එහෙම නැත්නම් බයිඩින් එකක් නැහැ. මොකද නැත්නම් බිස්නස් එක හිතන්නකෝ වැරදිලා ලොස් වෙනවා කියලා. ලොස් වුණොත් අර මනුස්සයාට අග්ගලා අතහැරලා දානවා. සල්ලි දැන් මෙවන්නේ. යාට ප්‍රශ්නයක් නැහැ නෝ. රයිට්. ඔය වගේ මම ඕන තරම් දැකලා තියෙනවා. ටුවරිසම් ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කියලා. රයිට්. ඔයාගේ පිටරටින් අපේ සහෝදරයෝනේ සල්ලි එකතු කරලා රයිට්. ඒගොල්ලෝ අපේ මේ ප්‍රොජෙක්ට් එක ගෙනාවු කට්ටිය 7-5ක්වත් දාලා නැහැ. කන්සෙප්ට් ඒගොල්ලෝ යද කන්සෙප්ට් එක විතරයි. මේගොල්ලෝ තමයි සල්ලි දාලා තියෙන ලොස් වුණොත් එහෙම අග්ගලා අර අතහැරලා දාලා ගියා. මේගොල්ලෝ අනාතයි. ඒ ලංකාවට ඇවිල්ලා හොයන්නේ. ඔව් නෑ. රයිට්. එතකොට ඔය ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා රටේ ඉඳන් කරනවා. බිස්නස් එකකට සල්ලි දානවනේ. තමන්ගේ එකතු කරගත්ත මුදලෙන් 120කට එහා පැත්තට යන්න එපා. 20% වලට එහා පැත්තට යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. රයිට්. 20% කියන රූල් එකේ ඉන්න. ඊට පස්සේ රිටයර්මන්ට් ප්ලෑන් එකකට ඉන්වෙස්ට් කරන්න. FD වලට ඉන්වෙස්ට් කරන්න. රයිට්. බිස්නස් එකකට ඉන්වෙස්ට් කරනවා නම් අර රූල් එක ඇතුළේ ඉන්න. වාහනයකට අරන් දානවා නම් කිසි අවුලක් නැහැ. හැබැයි ඔයාට වාහනේ කන්ට්‍රෝල් වෙනවා. ඔයා මේ රටේ ඉන්න අතරේ වාහනේ මේ පැදලා සවුත්තු කරලා දැම්මොත් එහෙම එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයාට වාහනේ කන්ට්‍රෝල් නම් බස් එකක් අරන් දානවා නම් ඒ බස් එකේ ඩේලි ඉන්කම් එක ඔයා බලනවනේ. රයිට්. බස් එකේ ඩේලි ඉන්කම් එක ඔයාගේ අතට එනවනම් බලනවනේ. නැතුව බස් එක බද්දට දීලා දැන් ඔයා බස් එක අරන් දාලා බස් එක බද්දට දීලා බස් එක හැම ගැව්වොත් ටයර් දාගන්නවා සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඔයාට බස් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් ඔයාගේ කවුරු හරි හිතවයිත් ඔයාගේ නෑදෑ කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ ඉන්වෙස්ට් කරන්න. මොකද ඔයානේ එතකොට ලංකාවට එනකොට බිස්නස් එකක් තියෙනවා. ඔන්න ඔය තාර්කික බුද්ධිය තමයි අපිට ඇති කරන්න ඕන රවි. ඒකෙන්ද ඔයාට කරන්න ඕන තරම් දේවල් තියෙනවා. රයිට්. වතු අරන් දාන්න පුළුවන්. පොල් වත්තක් අරන් දාන්න පුළුවන්. වෙනක් මොනාරි ඊට පස්සේ තේ වත්තක් අරන් දාන්න පුළුවන්. නැත්තම් කොයිතැන් කරන්න පුළුවන්. ඒවට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ ඕන දේම කරන්න. හැබැයි 120න් 30න් එහා යන්න එපා. එහෙම ගියොත් එහෙම අර එකපාර ලොස් එකක් ආවොත් ඔයාලට ඇබ්සෝබ් කරගන්න බෑ. අර ඒක ඔළුවේ තියාගෙන රවි අර තාර්කික බුද්ධිය
අර අපි කියනවා මේ පොඩ්ඩක් ඕක සැකමුසු වැල්මෙන් බලන්න ඕන. මොකද මේ සැකය කියන එක ඔළුවේ තියෙන තාක්කල් ඔයා ආරක්ෂිත. රයිට් ඒක තිබුණොත් තමයි ඔයාට කන්ට්‍රෝල් ටික දාන්න. රයිට් ඊට පස්සේ ඒවා තිබුණොත් තමයි ඔයා චාටු බස් වලට අහු වෙන්නේ නැත්තේ. රයිට් තාර්කික වේ දේ කරන්න. ඒතර මම හැම වෙලේම කියන විදිහට ෆැමිලි එකට උනත් පවුලට උනත් වියදම් කරනකොට ඔළුවෙන් කල්පනා කරලා කරන්න ඕන. මොකද දන්නවනේ නේ මේ මොකද නැත්තර සල්ලි නැති වෙලාම බලන්න ඕන. රයිට් ඒව නැල්ලත් නැහැ. රයිට් සල්ලි නැති වුණොත් ඒව නැල්ලත් නැහැ රබ්. රයිට් ඒක හොඳට ඔළුවේ තියන් වැඩ කරන්න ඕන. ඕකේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම දැන් කොරියා නම් මාසෙට ලක්ෂ 6ක් ගන්න කොල්ලෙක් දැන් කොන්ට්‍රැක්ට් එක ඉවර වෙගෙන එද්දි පහ කව වේගෙන වෙද්දි හිතනවා රයිට් දැන් ලබන මාසෙනේ ඊළඟ මාසෙම ලංකාවට ගියාට පස්සේ කොහමද ලක්ෂ 6. එතකොට සමහර විට අර තදියම් වෙලා හොයනවා රයිට් මට මාසෙට ලක්ෂ 6ක් හම්බෙන ප්ලෑන් එකක්. දැන් ඒ වගේ වෙනවන කදන්න කට්ටිය යාළුවට කතා කරනවා දිතරට කතා කරනවා ගෙවල් අරන් දාන්න කියනවා කඩකාම් හදිස්සි වෙලාව වැඩේට යන අවස්ථා තියෙන ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට පොළොන්ට වෙන්නේ ඒක මම හිතන්නේ. ඒක ඊට පස්සේ දැන් එහෙම වෙන්නේ. එහෙම නොවෙන්න නම් තමයි අපි කියන්නේ අර මේ යනකොට වැඩේ මුල ඉඳන්. මුල ඉඳන්ම ප්ලෑන් එකේ යන්න මේ අද මම බිල්ඩ් කරනවා මෙන්න මේ වගේ ෆන්ඩ් එකක් ඔයාලට. ඒක මම මේ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකේ ටාගට් තියාගන්න කියලා. මම බිල්ඩ් කරනවා ලක්ෂ 200ක් ලක්ෂ 300ක් මම බිල්ඩ් කරනවා. ඒ ලක්ෂ 300 යන පාත් එකේ තමයි මම ඉන්නේ. එතකොට ඒ ලක්ෂ 300ක් මම බිල්ඩ් කරනවා. උදාහරණයක් කියන්නේ. ලක්ෂ 300ක් බිල්ඩ් කරන එකේ ඒතකොට මට ලක්ෂ 30ක් විතර මම හැනීගෙන යනවා. ලක්ෂ 6ක් ආදායමක් ගන්න කොල්ලෙක් කියන්නකො. අනිවාර්යයෙන් ලක්ෂ 4ක් 5ක් එකතු ඉතුරු කරගන්න පුළුවන් නේ. එතකොට ලක්ෂ 30කට විතර ඕක හැදීගෙන එනකොට බලන්න ඕනේ මේකේ පාර්ට් එකක් අපි FD දාලා ඉතුරු පාර්ට් එකක් අපි හිතන්න පොඩි බිස්නස් එකකට ඉන්වෙස්ට් කරලා ලංකාව ඇතුළේ ඉන්නවා. රයිට්? තව පාර්ට් එකක් හිතන්නකෝ ෆැමිලි කරත් අපි දෙන්න බෑනේ අම්මලා තාත්තලා තමන්ට උදව් කරපුවාම කන්න බොඩි දීලා හදමු. ඒගොල්ලන්ටත් කියක් අර වියදම් කළා ඔන්න ඔහොම මම යන පාත් එක හදාගන්නවා. ඔය ෆයිනෑන්ෂල් ගෝල් එකත් එක තමයි අපි යන්න ඕනේ. අර ෆයිනෑන්ෂල් ගෝල් සෙටින් ගැන අපි කතා කරා. කියන්නේ කතා කරලා එහෙම තියාගන්න ඕන මේවා ඉන්වෙස්ට් කරන්න ඕන. මේ ප්‍රසන්ටේජ් තමයි කරන්නේ. ඒවා අපේ ඉස්සෙල් එපිසෝඩ් වල ඇති. බලන්න. එතකොට මේ අදම ෆයිනෑන්ෂල් ගෝල් එක සෙට් කරගෙන යන්න. නැත්තම් වෙන්නේ ඔයා අන්තිමට ඔයා සාමාන්‍ය ගානක් එකතු කරන් එන්න හදනකොට ඕන තරම් දේවල් අරන් එනවා කට්ටිය. ඔබ ගෙයක් හදනකොට උනත් රවි හරි පරිස්සම් වෙන්න ඕන. මොකද දැන් ඔය කට්ටියට ගෙවල් හදන්න සෑහෙන තියෙනවා නේද? ඉස්සර මට මතකයි. වෙන්නප්පුව පැත්තේ ඉතාලි ගෙවල් කියලා තිබුණා නේ. විශාල ගෙවල්. රයිට්? හැබැයි ගෙවල් වල කවුරුවත් නැහැ. ගෙවල් වල කවුරුවත් නැහැ. ඉතින් ඒ වගේ දැන් එහෙම කරන්න ඇත්තටම මේ අවශ්‍යත් නැහැ. රයිට්? ඉතින් ගෙවල් හදනකොටත් බලන්න තමන්ගේ රික්වයර්මන්ට් එකට අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණය ගයක් හදන්න ඒකට ඉන්වෙස්ට් කරන්න. එතනින් එහා යන්න එපා. අතුගා ගන්න පුළුවන් වෙන ගාන. අතුපතු ගාකට බුෂන් වෙන ගානකට ගයක් හදලා තියාගන්න. මොකද එතනින් එහා යන්න එපා. එතනින් එහා යන්න එපා කියලා කියන්නේ මොකද එහෙමනම් ඒ වගේ ගයක් ඔයා හදන්න ඩවුන් සවුත් හරි කොහේ හරි නැත්නම් ඔය කැන්ඩි පැත්තේ එහෙම හොඳ ඉඩමක් අරගෙන හෝම් ස්ටේ එකකට ෆොරන් කෙනෙක්ට දෙන්න පුළුවන් වෙලීට. රයිට්? මොකද එතකොට ඒවා මැනේජ් කරන කොම්පැනි තියෙනවා ලංකාවේ. ඒවා කම්පැනියක් දාලා මැනේජ් කරන හෝම් ස්ටේ එකක් හරි මොනවා හරි කරගෙන යන්න පුළුවන් ඔයාට. ඒකෙන් ඔයාට මෙතන මොබයිල් මොනවද CCTV දාලා ඔයාට බලන්න පුළුවන් සිස්ටම් එක ඔයාගේ ෆෝන් එකට දාගන්න පුළුවන් ඔයාට ඕන තරම් ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඔයාගේ සල්ලි. අන්න ඒ වගේ කරේ. ඔයාට ජොබ් එකක් හදාගන්න මොස් රයිට් හෝම් ස්ටේ එකකට වගේ යන්න පුළුවන් ගයක් හදාගන්න. එහෙම නැත්නම් ගෙවල් වලට කරන ඉන්වෙස්ට්මන්ට් එක උනත් හරි අඩුවෙන් කරන්න ඕනේ මොකද? අපි කොච්චර හිතුවත් ගෙදරකට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කරන්නේ ගෙදරකට අපි කරන්නේ ඇත්තටම මේ ඩම්ප් කරනවා සල්ලි ඉන්වෙස්ට්මන්ට් එකෙන් රිටර්න් එකක් එන්නේ නැහැ. ඒ වික්කෙන එක වික්කේ නැත්තා. රයිට්? ඊට පස්සේ සමහර වෙලාවට මේ මම ඉන්වෙස්ට්මන්ට් පොයින්ට් ඔෆ් view කිව්ව ගෙදර ඔයාට ඇනුවල් මේන්ටනන්ස් කොස්ට් එක එනවා සෑහෙන ලොකුවට. ඉතින් ඒක හන්ද ඒවත් පොඩ්ඩක් බලන්න. සමහර වෙලාවට ඔගේ අවාසනාවන්ත තත්ත්වය තමයි ඔයා ගෙදර මේ හදනවා මහ ගෙදර හදනවා. ඔයාට මහ ගෙදර අයිති වෙන්නේ. එහෙම එකක් තියෙනවා නේ. සමහර වෙලාවට නෑදෑයෝ ටික පොඩ්ඩක් කපටි වෙලා ඔයාට කියලා මහගේ හදාගෙන එද්දි ගේම එක ගාලා. එද්දි ගේම ගහලා ඉවරයි. ඒවට අහු වෙන්න එපා. මොකද අපි මේ කියන්නේ වැඩේට අහු වෙලා අර ගියනුවන ඇතුන් ලවා තද්ද ගන්න බැරි වෙන එහෙම වෙන දෙයක් ඔයාට නොවෙන්න. මොකද හරි අමාරුයි හම්බ වෙන සල්ලිනේ. එතකොට මේ ඒ දේවල් කරනකොට පුළුවන් තරම් බලන්න ඕන තමන් ආරක්ෂා වෙලා ඉන්න. මොකද තමන් අන්තිමට තමන්ට බුදලක් හතේ තියෙන්න ඕන. රයිට්? තමන්ගේ රිටයර්මන්ට් එකට ඔය රටවල ඉඳන් එනකොට ඊට පස්සේ අපිට මහන්සියනේ. දැන් ඊපස්සේ මෙහේ ඉඳන් ආයෙ ඔය වගේම වැඩ කරන්න බෑනේ. එතකොට තමන්ට යම්සි මුදලක් තියෙනවා. එතකොට ඒකයි අපි කිව්වේ පොඩ්ඩක් සමරි කරලා ගත්තොත් එහෙම යාළුවෝ ඕන තරම් ඉන්න පුළුවන්. අහුවෙන්න එපා. රයිට්? මෙහෙම බිස්නස් අයිඩියා එකක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම ඒකෙන් බේරෙන්න කොහොමද බලන්න ඕන?
තමන් වගේම විශ්වාසදායකයට තමයි සල්ලි දෙන්නේ. right? ඊට පස්සේ වාහන අරන් දානවන විශ්වාසදායකයට දෙනවලු. right? ඒවන අවුලක් නැහැ. ගෙවල් වලට උනත් වියදම් කරන එක ගානකට කරන්න ඕනේ. right? නැත්නම් පස්සේ පසුතැවිල්ල අපිට ඇවිල්ලා මේ මැසේජ් දැම්මට ඉතින් අපිට උදව් කරන්න පුළුවන් සීමාවක් නැහැ ඒක. right? ඒ උදව් කරන්න කියන්නේ මේ අපිට දෙන්න පුළුවන් උපදෙසක් නැහැ. right? ඊට පස්සේ මේ හැම වෙලේම බලන්න ෆයිනෑන්ෂල් ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. මම මෙච්චර ගානකට මම මගේ ෆන්ඩ් එක බිල්ඩ් කරනවා. right? රෑට දැන් ඔය තනියම හරි මෝඩි මේ ඉන්න වෙලාවට හරි ඉන්න වෙලාවට පොඩ්ඩක් බලන්න මෙන්න මේ ගානට මගේ සල්ලි ග්‍රෝ වෙලා බීම. right? අන්න ඒක. එතකොට කවුරු හරි ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන ඔයාලට කිව්වොත් පරිස්සමෙන් ඒක ඉවැලුවේට් කරන්න. පරිස්සමෙන් ඇනලයිස් කරන්න. කවුරු හරි ඔයාලට ඇවිල්ලා බිස්නස් අයිඩියා එකක් දුන්නොත් එයා ගැන වටේ පිටෙන් අහලා තොරතුරු අහලා බලන්න. right? අන්න ඒ දේ කරන්න. ඊට පස්සේ ෆික්ස් ඩිපොසිට් එක නැත්තම් ඩෙමොකට ඉන්වෙස්ට් කරන එක ඊට පස්සේ ගෝල්ඩ් අරන් දාන එක ඔන්න ඔය වගේ ඉන්වෙස්ට්මන්ට් කීපයක් කරොත් සමහරවිට හොඳ ෆන්ඩ් එකක් බිල්ඩ් කරගෙන ලංකාවට ඇවිල්ලා රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ඩිසිප්ලින් එකක් සහ ලේන්ද්‍ර කිව්වා වගේ ගෝල් එකක් තියාගන්න සහ ඉන්වෙස්ට්මන්ට් ගැන කලින් එපිසෝඩ් එක බලන්න. ගිය එපිසෝඩ් එක බලන්න. සම්පූර්ණයෙන් හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා ඔයාලට කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන් ලංකාව ඇතුළේ වගේ සල්ලි ආරක්ෂා වෙන්න. විනාශ වෙන්න නෙවෙයි ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ගැන අපි හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා තියෙනවා ගිය ප්‍රෝග්‍රෑම් එකේ. ඒකත් බලන්න සහ ප්‍රෝග්‍රෑම් සීරීස් එකක් බලන්න. එතකොට මොකද්ද කරන්න ඕන කොහොමද කරන්න ඕන කියන එක ගැන සම්පූර්ණ ක්ලියර් පික්චර් එකක් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙනවා. රටේ ඉඳන් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට නන්නත්තර වෙලා විනාශ වෙලා යෑම දෙන්න එපා. මේ විදිහේ මැනේජ්මන්ට් එකක් තියාගන්න සහ මැනේජ්මන්ට් එකේ අයිතිය සහ මැනේජ්මන්ට් එකේ බලය ඔයාගාව තියාගන්න කියන එක අපි යෝජනා කරනවා. අපිට යෝජනා කරන්නයි පුළුවන්. එතනින් හරිය ක්‍රියාත්මක වෙන එක සම්පූර්ණයෙන් මේ අර වාත තියෙනවා. ඔය තියාගන්න ඕන අර කතාව තමයි නේ කාසි ඇතිදාට නැති නෑ ඕන ඕන තරම් කියලා තමයි තව. ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන ගේම් එක ගහන්න කියලා අපි යෝජනා කරන්නේ. 076 602 61 71 අපේ WhatsApp නම්බර් එක. ප්‍රශ්න තියෙනවා අහන්න. WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න, කෝල් එකක් දාලා අහන්න. මේ වෙලාවේ සිටුේෂන් එක ගැන කියන්න. අපිට දෙන්න පුළුවන් උපරිම ගයිඩ් එක මඟ පෙන්වීම අපි නිලෙන්ද්‍රගේ මූලිකත්වයෙන් ඔයාලට දෙන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා ඒ ටික කරන්න ඒ අවශ්‍ය දේවල් ටික අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටික අපි ඔයාලට ගයිඩ් විදිහට දෙන්න. එහෙනම් අද එපිසෝඩ් එක අපි හමාර කරනවා. subscribe කරන්න Bisprens Academy YouTube channel එක සහ නම්බර් එකට WhatsApp කරන්න ප්‍රශ්න ටික අපේ Facebook page එක තියෙනවා, TikTok channel එක තියෙනවා. like කරන්න, follow කරලා තියාගන්න. මීට වඩා වෙනස් සහ මේ වෙලාවේ ලංකාවේ ලෝකේ කැරකෙන content සම්බන්ධයෙන් අලුත් දේවල් අපි ඒ pages සරහා ඒ channel සරහා ඔයගොත් එක්ක බෙදා ගන්නවා. ඒසයවට යන්න කියලා අපි වරක් කරනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. thank you නිලෙන්ද්‍ර. අද වැදගත් දැනුමක් අපිට දුන්නාද? ඊළඟ එපිසෝඩ් එකෙන් අපි තවත් වැදගත් දේවල් ටිකක් කතා කරමු. ගෙමක් ගහන්න බලාපොරොත්තු වෙන ඔයාලට ජය වේවා.